දෙවෙනි පදයේ ඍණ 12 මේ විදිහේ ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. අනේ ගුණෝත්තර ශ්‍රේණියේ අපිට කියනවා කිසියම් පදයක් හොයන්නේ කියලා. හොයන්න කියන්නේ තුන්වෙනි පදය. ඒ දැන් ඔයා සමාන්තර ශ්‍රේණි නම් ටිකක් අහලා තියෙනවා, දැකලා දැනගෙන තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. මොකද 10 වසරේදී ඉගෙනගෙන තියෙන නිසා. ගුණෝත්තර ශ්‍රේණි කියන එක ඔයාට අවබෝධයක් නැතුව ඇති. තාම සමහර විට ඉගෙන ගන්න නැතුව ඇති. හරි. මම ඔයාට මුලින් ඉඳලා ගුණෝත්තර ශ්‍රේණි ගැන අවබෝධයක් දුන්නොත් ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ පුතේ පද දෙකක් අතර, ඒ කියන්නේ එක ළඟ තියෙන පද දෙකක් අතර එකම අනුපාතයක් තියෙනවා නම්, එකම ගුණාකාරකින් නම් ගුණ වෙලා තියෙන්නේ, අන්න ඒකට කියනවා අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. උදාහරණයක් වෙන්න බලන්න. දෙක දෙකෙන් ගුණ වුණා 4ක්. 4 දෙකෙන් ගුණ වුණා 8ක්. 8 දෙකෙන් ගුණ වුණා 16යි. 16 දෙකෙන් 32. අන්න මේක ගුණෝත්තර ශ්‍රේණිය. හරි ගුණෝත්තර ශ්‍රේණිය. 5 තියෙනවා. 5 4 කී 20. 20 4 80. 80 4 320. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණිය. හරි. හව 4 4 වරක් 3 12. 12 වරක් 3 36. 36 ඒව 3 108. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණිය. ඇයි මේ තියෙන සංඛ්‍යාව කිසියම් සංඛ්‍යාවකින් ගුණ උනන් ලැබුණ නම් යම් කිසි පදයක්, ඒ පදය නැවත අර කලින් සංඛ්‍යාවෙන්ම ගුණ කරාම ලැබෙන පදය තමයි ඊළඟට තියෙන්නේ. හරි. එහෙනම් එකම ගුණාකාර වලින් තමයි ගුණ වෙන්නේ. අන්න මේ වගේ එකකට කියනවා අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. හරි. ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ ළඟ තියෙන පද දෙකක් අතර එකම අනුපාතයක් නම් තියෙන්නේ, ඒක ගුණෝත්තර ශ්‍රේණිය. හරි. එහෙනම් මේ ගුණෝත්තර ශ්‍රේණියක තියෙනවා සමාන්තර ශ්‍රේණියක වගේම පොදු අනුපාතය කියන සංකල්පය. දැන් සමාන්තර ශ්‍රේණි වල තිබ්බ ඔයාට පුතේ පොදු අන්තරය කියන සංකල්පය. ගුණෝත්තර ශ්‍රේණි වල තියෙනවා පොදු අනුපාතය කියන කතාව. හරි. එහෙනම් පොදු අනුපාතයට මම ගන්නවා R කියලා. හරි. පොදු අනුපාතයට මම ගන්නවා R කියලා. එහෙනම් පොදු අනුපාතය R නම් ඔන්න ඔය R කියන එක අපිට ගන්න පුළුවන් පුතේ පළමු පදය හැර ඕනෑම පදයක් බෙදන්න ඕන ඊට පෙර පදේ. පෙර පදෙන් බෙදන්න. අන්න එහෙම ලැබෙන අගයට තමයි පොදු අනුපාතය කියලා කියන්නේ. එහෙම ලැබෙන අගයට තමයි පොදු අනුපාතය කියලා කියන්නේ. හරි. එහෙම ලැබෙන අගයට අපි පොදු අනුපාතය කියලා කියනවා. එතකොට එහෙම ලැබෙන අගය පොදු අනුපාතය. දැන් බලන්නකෝ. 4 දෙකෙන් බෙදුවම් කී 2. 8 දෙක 4ෙන් බෙදුවා ඒත් 2. 16 8ෙන් බෙදුවා ඒත් 2. 32 16ෙන් බෙදුවා ඒත් 2. අන්න ඒක තමයි පොදු අනුපාතය. 20 5ෙන් බෙදුවා 4. 80 20ෙන් බෙදුවා ඒත් 4. 320 80ෙන් බෙදුවා ඒත් 4. 12 4ෙන් බෙදුවා 3. 36 12ෙන් බෙදුවා ඒත් 3. 108 12ෙන් 36ෙන් බෙදුවා ඒත් 3. අන්න ඒකට තමයි පොදු අනුපාතය කියලා කියන්නේ. හරි. එහෙනම් පොදු අනුපාතය ගන්න පුළුවන් පළමු පදේ නැතුව ඕනම පදයක් ඊට කලින් පදෙන් බෙදුවට පස්සේ. හරි. එහෙනම් පොදු අනුපාතය R නම් ඔයාට මතකයි සමාන්තර ශ්‍රේණි වල පළවෙනි පදයට ගත්තේ A කියලානේ. පළවෙනි පදය ගත්තේ A. එහෙනම් පළමු පදය A. සමාන්තර ශ්‍රේණි වලත් එහෙමයි ගත්තේ. පළවෙනි පදය A. හරි. පළමු පදය A. එහෙනම් සමාන්තර ශ්‍රේණි වල සාධාරණ පදයක් ගත්ත TN කියලා ගුණෝත්තර ශ්‍රේණි වල සාධාරණ පදයක් ගන්නවා TN කියලා. හරි. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණි වල පුතේ සාධාරණ පද එනවා AR එන්දින උපතින බලය. ගුණෝත්තර ශ්‍රේණියක සාධාරණ පදය නැත්නම් පොදු පදය TN සමානයි AR එන්දින එක. TN සමානයි AR එන්දින එක. මේක තමයි ඔයාගේ ඕනම පදයක් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය. හරි. ඕනම පදයක් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය තමයි AR එන්ජින් එක. TN සමානයි AR එන්ජින් එක කියන සූත්‍රය. හරි. එහෙනම් TN එනවා AR එන්ජින් එක කියන සූත්‍රයෙන්. A කියන්නේ පළවෙනි පදය, R කියලා කියන්නේ පොදු අනුපාතය. පොදු අනුපාතය ගන්න පුළුවන් නැවත කිව්වොත් පළමු පදය නැතුව ඕනම පදයක් අරගෙන ඊට කලින් පදෙන් බෙදනවා. හරි. එහෙනම් පොදු අනුපාතය ගන්න පුළුවන්.
එහෙනම් පුතේ පොදු අනුපාතයක් දන්නවනම් පළවෙනි පදයක් දන්නවනම් අපිට පුළුවන් ඕනම පදයක් හොයන්න. හරි. මෙන්න ගුණෝත්තර ශ්‍රේණි වලට අදාළ સિદ્ધාන්ත කොටස. ගුණෝත්තර ශ්‍රේණි වලට අදාළ સિદ્ધාන්ත කොටස. එහෙනම් ඔයාට දැන් පුළුවන් වෙන්න ඕන ගුණෝත්තර ශ්‍රේණියක් අඳුන ගන්න. ගුණෝත්තර ශ්‍රේණියක් අඳුන ගන්න පුළුවන් පොදු අනුපාතයක් තියෙනවා නම් ඒක ගුණෝත්තර ශ්‍රේණිය. පොදු අනුපාතෙට R කියලා කියනවා. පොදු අනුපාතේ ගන්න පුළුවන් පළවෙනි පදයේ නැතුව ඕනම පදයක් අරගෙන ඊට කලින් පදෙන් බෙදුවම. එතකොට එනවා පොදු අනුපාත. පළවෙනි පදය A නම් පොදු අනුපාතය R නම් Tn කියන්නේ සාධාරණ පදය නම් Tn සමානයි AR n ඍණ 1 කියන එකෙන් එනවා. හරි. මේක ගන්න විදිය කරන්න ඕනේ නැහැ මෙතෙන්දී රිවිෂන් එකක් නිසා. මෙන්න Tn සමානයි AR n ඍණ 1 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔය ටික ඕනේ නම් ලියා ගන්න. මේ R කියන එක ගන්න පුළුවන් පළමු පදය හැර ඕනෑම පදයක් බෙදීම ඊට පෙර පදය. හරි. ඕක ලියා ගන්න. එතකොට ඕක තමයි ඕකට අදාළ තියරි කොටස, સિદ્ધාන්ත කොටස. ඔය ගැටලුව විසඳන්න පාවිච්චි වෙන තියරි කොටස තමයි ඕක. හරි. ඔයාට ලියා ගන්න බැරිුණා නම් ඔයා මේ වීඩියෝ එක දැම්මම ආපහු නැවත බලන්න. එතකොට ඔයාට භාගෙට නම් තේරුනේ ගොඩක් දුරට තේරෙයි. මොකද මම එකම ගොඩාක් වෙලා කියනවා. හරි. මෙන්න මේ විදිහේ ගුණෝත්තර ශ්‍රේණිය අඳුර ගන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියක R කියන පොදු අනුපාතය මේ විදිහට ගන්න පුළුවන්. පළවෙනි පදය A නම් සාධාරණ පදයට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාට ගානේ කියනවා මෙන්න බලන්න. මේක පළමු පදයලු. මේක දෙවන පදයලු. මගෙන් අහනවා තුන්වෙනි පදය මොකක්ද කියලා නේ. තුන්වෙනි පදය තමයි මගෙන් අහන්නේ. තුන්වෙනි පදය කුමක්ද කියලා තමයි අහන්නේ. හරි. දැන් බලන්නකො පුතේ. මේකේ A දන්නවද නැද්ද? A දන්නවා. ඒ කීයේ? 6යි. R දන්නවද නැද්ද? R දන්නවා. R කොහමද හොයන්නේ? මං කිව්වනේ R හොයන්නේ පළවෙනි පදය නැතුව ඕනම පදයක් ඊට කලින් පදෙන් බෙදන්න කිව්වා. එහෙනම් පළවෙනි පදය නැතුව ඕනම පදයක් මොකද්ද? ඍණ 12. ඊට කලින් පදේ 6. එහෙනම් 12 බෙදෙනවා 6. ඍණ සංඛ්‍යාවක් ධන වලින් බෙදුවම ඔයා දන්නෝ ඍණයි. ඍණ සංඛ්‍යාවක් ධනෙන් බෙදුවම උත්තරේ ඍණයි. ඍණ ඍණෙන් බෙදුවම උත්තරේ ධනයි. ධන ධනෙන් බෙදුවම උත්තරේ ඒත් ධනයි. ධන ඍණෙන් බෙදුවොත් උත්තරේ ඍණයි. ඍණ ධනෙන් බෙදුවත් උත්තරේ ඍණයි. 12 6ෙන් බෙදුවම එහෙනම් ආරුත් දන්නව නේද ඍණ 2යි කියලා. තුන්වෙනි පදේනේ අහන්නේ. ඒ කියන්නේ n කියන්නේ කීයද? n කියන්නේ 3යි. තුන්වෙනි පදේ අහනකොට පුතේ n කියන්නේ 3යි. 10 වෙනි පදේ අහනකොට n කියන්නේ 10යි. හතරවෙනි පදේ අහනකොට n කියන්නේ 4යි. දැන් ඕනම පදයක් හොයන සූත්‍ර මොකද්ද? tn සමානයි ar n ඍණ 1. ඕනම පදයක් හොයන සූත්‍රය tn සමානයි ar n ඍණ 1. එහෙනම් n කියන්නේ කීයද? 3යි. තුන්වෙනි පදය සමානයි. ඒ කියන්නේ 6යි. ගුණ කිරීම R කියන්නේ ඍණ 2යි. N කියන්නේ නැවත 3යි. එහෙනම් 6 වැඩි කිරීම ඍණ 2 3න් එකක් අඩු කරාම කීයද? 3න් එකක් අඩු කරාම 2. 6 වැඩි කිරීම ඍණ 2 වර්ග කීයද? ඍණ 2 වර්ගය ඍණ 4ද? නෑ. ඍණ 2 වර්ග කියන්නේ මොකද්ද? ඍණ 2 ගුණ කිරීම ඍණ 2. ඍණ ඍණෙන් ගුණ කරාම ධනයි. දෙවරක් 2 4. එහෙනම් ඍණ 2 වර්ග කරාම 4. 6 වරක් 4 කීයද? 24යි. මෙන්න තුන්වෙනි පදේ එනවා 24යි කියලා. ඔන්න තුන්වෙනි පදේ එනවා ලක්ෂණක 24යි. එහෙනම් ඔයාගේ පස්වෙනි පදේ මොකක්ද වුණා? එන්ට කීයද දාන්නේ? පස්වෙනි පදේ. 6 වෙනි පදේ වුණා එන්ට 6. 4 වෙනි පදේට වුණා එන්ට 4. එහෙනම් දැන් මෙතෙන්දි පොදු අනුපාතය හොයන්න පුළුවන්ද? පොදු අනුපාතය ගන්න පුළුවන් පුතේ පළවෙනි පදේ නැතුව ඕනම එකක් අරගෙන ඊට ළඟම තියෙන කලින් එකකින් ඕන බෙදන්න. හරි? ඊට ළඟම තියෙන කලින් පදෙන් තමයි බෙදන්න ඕන.
හරි පද දෙක තුනක් ඇරලා ඊළඟ එකෙන් බෙදන්න බෑ. හරි සංඛ්‍යාවක් අරන් මේක කලින් පදෙන් තමයි බෙදන්නේ. එහෙනම් ඒ කියන්නේ පළමු වෙන පදේ ඒත් වෙනවා 6යි කියන්නේ. හරි එහෙනම් මෙන්න සූත්‍රයට ඇප්ලයි කරා ලස්සනට උත්තරයක් ආවා තුන්වෙනි පදය 24යි කියන්නේ. තුන්වෙනි පදය 24. තුන්වෙනි පදය 24. හරි එහෙනම් ඔන්න ගුණෝත්තර ශ්‍රේණි වල පුතේ තියරි වල ප්‍රධානම පාර්ට් එකක් කියලා. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි මහ විශාල පාඩමක් නෙමෙයි. හරි? ඒකට අදාළව ඉගෙන ගන්න ඕනි පදයක් හොයන සූත්‍රය ඕක තමයි. එතකොට මේකේ A සහ R සහ N කියන එක හරියට හඳුනා ගන්න තමයි ඔයා ඕනේ. ඒක හඳුනා ගත්තාම ඕනම පදයක් හොයන්න පුළුවන්.